මම අද මොනාද කරන්න කියලා ඊයේ ප්ලෑන් කරනවා. හැබැයි මං අද උදේ ෆෝන් එක ස්ක්‍රෝල් කර කර ඉද්දි ඔය එකේ මේ ඩ්‍රෙස් එක පොප් අප් වුණා. මං ඒ ඩ්‍රෙස් එක ගන්නවා කියලා කාලයක් තිස්සේ හිටියත් මට ඒක කොහොම හරි මග ඇරුණා. ඩ්‍රෙස් එක ගන්න යද්දි තමයි මතක් වුණේ හත්තිකේ මගේ ෆෝන් හෝල්ඩ් එක කැඩුණා නේද? අලුතෙන් ආප් එක හයි කරේ නෑ නේද කියලා. ඉතින් ස්ට්‍රොං ඉන්ඩිපෙන්ඩන්ට් වුමන් කෙනෙක් විදියට මම මගේ උඩරිම සප් එක දාලා මේක හයි කරන්න try කරා. මම ඒක ඇටච් කරගත්තත් ඒක හෙලවෙනවා. ඉතින් මම ප්‍රොෆෙෂනල් හෙල්ප් එකක් ගන්න ගරාජ් එකට ගියා. ඒ ගිහිල්ලා ඇවිල්ලා මං කල්පනා කරා මං අද එළියෙන් කනවද ගෙදරින් කනවද එළියෙන් කනවද ගෙදරින් කනවද ආයෙම ඉතින් මං තීරණය කරා කමක් නෑ අදත් අපි උයලා කමු මොකද මම මේ දවස්වල ඉන්නේ පොඩි ඩයට් ප්ලෑන් එකකනේ. ඊට පස්සේ lunch/dinner අරගෙන මේ යන්නේ ඩ්‍රෙස් එක ගන්න. වෙලාවට මං ගියේ ඩ්‍රෙස් 3යි තිබ්බේ. ඒකිනුත් මගේ සයිස් එක නැහැ. ඉතින් තිබ්බ සයිස් එකක් කොහොම හරි මට ෆිට ඕන එක ඕකේ කියලා හිතන නිසා මං පර්චේස් කරා. ඒ කරලා එළියට බහි පොදක් ගියා. ඊට පස්සේ මං සාමාන්‍යයෙන් චයිනීස්, ජපනීස්, කොරියන්, වියට්නාම්, තායි කෑම oh my god මං හරි ආශයි. ඉතින් මං ගියා යෝ ලයිෆ් එකට චයිනීස් සුපර් මාකට් එකට. එතනින් මං ගත්තා පොඩි කෑම ටිකක්. ඒ කරලා එයාලගෙම තියෙනවා බොබෝ ෂොප් එකක්. එතන බොබෝ affordable වගේම හරිම රසයි. මං highly recommend කරනවා. ඒ කල්ලා මං අද ගත්තේ මිල්ක් පුඩින් එක. ඒකේ මිල්ක් පුඩින් කෑලි වගේම බොබෝතුත් තියෙනවා. ස්මෝල් එක ගත්තේ රුපියල් 600යි උනේ. මාරම affordable. ඊට පස්සේ එයාලගේ වෙනද රස කේක් ජාති තියෙනවා. හැබැයි දැන් out of stock. ඒ නිසා මම මෙන්න මේ වොෆල් එක ගත්ත දෙයනේ තාඩින්ගේ මං එක කන්න ගිහින් මැරෙනවා. මොකද වොෆල් එක dry. ඒක මට හිර වුණා. ගෙදර ඇවිල්ලා බලද්දි තමයි දැක්කේ මගේ ලිප්ස්ටික් උදේ ගාපු එක තාම තියෙනවා. ඔයා හිතන්නේ මේ මොන බ්‍රෑන්ඩ් එක වෙන්නේ නැතිද?